හරි ආයුබෝවන් ළමයි 2024 කියන්නේ ගිය අවුරුද්දේ කෙමිස්ට්‍රි A level MCQ 41 ඉඳන් 50 දක්වා. ඒ කියන්නේ මේ වැඩසටහන යටතේ මේ YouTube channel එකේ 2024 ඉඳන් 2012 වෙනකන් විතර ඔක්කොම මේ ඉදිරි දවස් කිහිපය ඇතුළත ඔක්කොම ටික ප්‍රශ්න කියන්නේ 41 ඉඳන් 50 දක්වාට සත්‍ය සත්‍ය ප්‍රශ්න. ඒ කියන්නේ ඔයාලට පැටලෙන්නේ පළවෙනි ප්‍රකාශය දෙවෙනි ප්‍රකාශය පහදලා දිනවද නැද්ද දෙකම හරි වුණත් පහදලා දිනවද නැද්ද අන්න ඒ ටික සාකච්ඡාව පටන් ගමු. හරි වැඩි කතා නැතුව වැඩි පටන් ගමුනේ. හරි 2024 හරි 41 මොකක්ද කියන්නේ පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය ඒ කියන්නේ ලිතියම් සිට සීසියම් වල ලෝහක බන්ධන දෙවන කාණ්ඩයේ මූලද්‍රව්‍ය කියන්නේ බෙරිලියම් සිට බේරියම් වල ලෝහක බන්ධන වලට වඩා දුර්වලයි. මේ පළවෙනි එකේ. දෙවෙනි ප්‍රකාශය කියනවා ලෝහක බන්ධන වලට පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල එක්සයින් ඉලෙක්ට්‍රෝනයක් පමණක් සම්බන්ධ වූද දෙවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල ඉලෙක්ට්‍රෝන දෙකක් සම්බන්ධ වේ. හරි. බලමු මොකද කියන්නේ කියලා. හරි මුලින්ම ලෝහක බන්ධනය ලෝහක බන්ධනයක ප්‍රබලතාවය අපි මේ ලෝහක බන්ධන ප්‍රබලතාවය ගැන ලෝහක බන්ධන සම්බන්ධව කතා කරද්දී මොකද කතා කරන්නේ සචල ඉලෙක්ට්‍රෝන ජලාශාකෘතිය. ඒ කියන්නේ ලෝහ අයන බාහිර සංයුත ඒ කියන්නේ තමන්ගේ බාහිර සංයුතක වචි දැන් උදාහරණ මැග්නීසියම් ගන්නකො මැග්නීසියම් වල සංයුත ඉලෙක්ට්‍රෝන කීයක් තියෙන දෙකයි. එහෙම මත තියෙන දෙවෙනි කාණ්ඩෙන් සංයුත ඉලෙක්ට්‍රෝන දෙකයි. අන්නේ දෙක ඉලෙක්ට්‍රෝන ජලාශයෙන් මුදහැරලා කැටායනය මේ කියන්නේ මේ ලෝහ අයනය ඒ ඉලෙක්ට්‍රෝන ජලාශයයි ලෝහ අයනයයි ආන් එහෙම තමයි ලෝහක බන්ධනය හදාගන්නේ. හරි එතකොට ලෝහක බන්ධනයේ ප්‍රබලතාවය ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් මත රඳා පවතිනවා. ඒ තමා කැටායනය කියන්නේ ලෝහ අයනය අනිත් එක සචල ඉලෙක්ට්‍රෝන ජලාශයට ලබා දෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. එහෙමත් නැත්නම් ලෝහක බන්ධනයේ සපයන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. හරි කැටායනය ගත්තාම කැටායනේ ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් තියෙනවා. ඒ තමයි අරයයි ආරෝපණයයි. ඒ කියන්නේ ලෝහ අයනේ අරයයි ආරෝපණය. මෙන්න මේ ආරෝපණය මෙන්න මේකට සමානයි. ඒ කියන්නේ හිතන්නකො මැග්නීසියම් කියලා. මැග්නීසියම් බාහිර කවච ඉලෙක්ට්‍රෝන දෙකක් දෙනවනේ. අන්නේ ඉලෙක්ට්‍රෝන දෙක දීලා මැග්නීසියම් ටූල්පස් හදනවා. එතකොට ආරෝපණය මැග්නීසියම් 2+ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව දෙකයි. අන්න ඒ වගේ. එහෙනම් මේ දෙක සමානයි කියලා ගන්න පුළුවන්. එතකොට කැටායනේ අරය අඩු වෙලා අරය අඩු වෙද්දි ලෝහක බන්ධනයේ ප්‍රබලතාවය වැඩි වෙනවා. ඊට පස්සේ ආරෝපණය ඒ කියන්නේ මේ දෙක වැඩි මේ දෙක එකයිනේ. මේ දෙක වැඩි වෙද්දි ලෝහක බන්ධනයේ ප්‍රබලතාවය වැඩි වෙනවා. ඔන්න ඔක තමයි ගන්න. හරි. දැන් කියන්නේ මොකද්ද බලමු. ලිතියම් සිට සීසියම් දක්වා පළවෙනි කාණ්ඩේ කට්ටියගේ ලෝහක බන්ධනයේ ප්‍රබලතාවය දෙවෙනි කාණ්ඩේ බෙරිලියම් ඉඳන් බේරියම් දක්වා මෙන්න මෙයාලට වඩා මෙයාලට වඩා මෙයාල ලෝහ බන්ධනයේ ප්‍රබලතාවය අඩුයි කියලා කියන්නේ. ඒ කියන්නේ මෙයාලට වඩා මෙයා ප්‍රබලයි. මෙයාලට වඩා මෙයා ප්‍රබලයි. බලමු. දැන් පළවෙනි කාණ්ඩේ ඉඳන් දෙවෙනි කාණ්ඩේට යද්දී කැටායනේ අරේ මොකද වෙන්නේ? අරේ අඩු වෙනවා. ආරෝපණය ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන දැන් මෙයා නම් සංයුත ඉලෙක්ට්‍රෝන කීයද එකයිනේ. පළවෙනි කාණ්ඩේ දෙවෙනි කාණ්ඩේ දෙකයි. ඒ කියන්නේ පළවෙනි කාණ්ඩේ කට්ටිය සචල ඉලෙක්ට්‍රෝන ජලාශයට ඉලෙක්ට්‍රෝන එකක් ලබා දෙනවා. දෙවෙනි කාණ්ඩේ කට්ටිය ඉලෙක්ට්‍රෝන දෙකෙන් ලෝහක බන්ධනයේ ඉලෙක්ට්‍රෝන මෙයාලා එකයි මෙයාලා දෙකයි. ඒ කියන්නේ මේක ආරෝපණයත් එහෙම දෙකයිනේ ටූල්පස්. එතකොට මෙයාලා එකයි මේක ආරෝපණය දෙකයි. එතකොට මෙන්න මේ ආරෝපණයවත් ඉලෙක්ට්‍රෝන වැඩි වෙනවා. අන්න මේක අඩු වෙලා මේක අඩු වෙද්දී ඒත් ලෝහක බන්ධනයේ ප්‍රබලතාවය වැඩි වෙනවා.
මේක වැඩි වෙනවා ඒත් ලෝක බන්ධන ප්‍රබලතාව වැඩි වෙනවා. ඒ කියන්නේ ලෝක බන්ධනයේ ප්‍රබලතාව ගොඩක් වැඩි වෙනවා. ඒ කියන්නේ පළවෙනි කාණ්ඩයට වඩා දෙවෙනි කාණ්ඩ ලෝක බන්ධනය ප්‍රබලයි. ඒ කියන්නේ මෙයා අල්ට්‍රා මෙයා දෙවෙනි කාණ්ඩ පළවෙනි කාණ්ඩ දුර්වලයි. ඒ කියන්නේ පළවෙනි ප්‍රකාශය හරි. දෙවෙනි එක මොකද්ද කියන්නේ? ලෝක බන්ධනය වලට පළවෙනි කාණ්ඩ ඉලෙක්ට්‍රෝන එක්සයිඩ් ඉලෙක්ට්‍රෝන දෙවෙනි කාණ්ඩ දෙකයි. හරිනේ. හරි. මේ පහදලා දෙන්නන්න මේ හින්දා තමයි මේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව මෙයාලා දෙකක් දෙනවා මෙයාලා එකක් දෙනවා. පහදලා දෙනවා. මේකත් හරි පළවෙනි ප්‍රකාශ සත්‍ය දෙවෙනි ප්‍රකාශ සත්‍යයි දෙවෙනි එක විසින් පළවෙනි එක පහදලා දෙනවා. උත්තරේ 1. හරි. 42. මෙහෙම දෙනවා CH3 Cl Br Br CH2 CH3 හරි මේ දෙක පාරත්‍රිමාණ කියනවා. හරි. මුලින්ම පාරත්‍රිමාණ කියන්නේ මොකද්ද? පාරත්‍රිමාණ කියන්නේ පාරත්‍රිමාණ කියන්නේ ජාමිතික සමායකතාවය. ඒකේ අනිත් නම තමයි පාරත්‍රිමාණ. ඒ කියන්නේ නම් දෙක සමානයි. හරි. ජාමිතික සමායකතාවය. එහෙම නැත්නම් පාරත්‍රිමාණ සමායකතාවය පෙන්වන අවශ්‍යතා දෙකක් තියෙනවා. ඒ කියන්නේ ඩබල් බොන්ඩ් එක. ඒ කියන්නේ කාබන් කාබන් ද්විත්ව බන්ධනයක් තියෙන්න ඕන. පළවෙනි අවශ්‍යතාවය ඒක. දෙවෙනි අවශ්‍යතාවය ඒ කාබන් ද්විත්ව බන්ධනයේ තියෙන කාබන් පරමාණු දෙකටම අසමාන කාණ්ඩ දෙක බෙකින් බෙදලා ඉන්න ඕනේ. ඒ කියන්නේ මෙයා වහගත්තා මෙයා බැලුවා. අසමාන කාණ්ඩ දෙකක්. හරි. මෙයා වහගත්තා මෙයා බැලුවා. අසමාන කාණ්ඩ දෙකක්. හරි. මෙයාගේ දෙන්නම හරි. අසමානයි. ද්විත්ව බන්ධනයේ තියෙන අසමාන කාණ්ඩ දෙක අසමාන කාණ්ඩ දෙක. හරි. පළවෙනි ප්‍රකාශය හරි. පාරත්‍රිමාණ පෙන්නනවා. ඔය මේ ජාමිතික සමායකතාවයි පාරත්‍රිමාණ මත තියාන ජාමිතික කියන්නේ මොකද්ද? දැන් අපි පාර බලන්නේ කොහින්ද? ජනේලියෙන්නේ. ජනේලියෙන් පාර බලන්න. ඒ කියන්නේ ජාමිතික සමායකතාව කියන්නේ පාරත්‍රිමාණ සමායකතාවම තමයි. හරි. ඒක හැම මතක තියාගන්න ලෙසි. ඊට පස්සේ දෙවෙනි ප්‍රකාශය කියනවා එකිනෙකෙහි දර්පණ ප්‍රතිබිම්බ නොවන ත්‍රිමාණ සමායක පාරත්‍රිමාණ සමායක වේ. ඔව්. දැන් මේ දෙක එකිනෙකේ දර්පණ ප්‍රතිබිම්බ නෙවෙයිනේ. එහෙනම් තමයි මේක සිස් කියලා ගත්තොත් මේක ට්‍රාන්ස්. ඒ කියන්නේ ඒක හොයාගන්නේ සිස් එකේ දීලා ට්‍රාන්ස් එක හද්දින් හරි මේක සිස් කියලා ගත්තොත් මේක ට්‍රාන්ස්. එහෙම ප්‍රශ්නයක් නැහැ. එතකොට මේ පැත්ත මෙහෙම තියාගත්තා. මේකේ දෙකක් එකක් මාරු කරලා ලියුවා මේ. මේකේ CH2 CH එක මෙතන මේකේ Br එක මෙතන. හරි සිස් ට්‍රාන්ස්. එතකොට එකිනෙකී දර්පණ ප්‍රතිබිම්බ නොවන ත්‍රිමාණ සමායක පාරත්‍රිමාණ සමායකතාවේ සමායක වේ. හරි. ඒක පැහැදිලිවම එහෙම අර්ථ දක්වන්නේ. එතකොට ඒකත් හරි. ඒ දෙවෙනි එකිනෙකී දර්පණ ප්‍රතිබිම්බ නොවන ත්‍රිමාණ සමායක පාරත්‍රිමාණ සමායකත වෙන හින්දා තමයි මේක වෙන්නේ. අංශක 1. එතකොට කලින් අවුරුද්ද ගහලා තිබ්බා එකිනෙකී දර්පණ ප්‍රතිබිම්බ නොවන ඕනෑම සමායක පාරත්‍රිමාණ සමායක වේ කියලා. එතකොට ඒක වැරදි. ඒක කලින් අවුරුදු 2000 ඒක න අවුරුද්දේ මට හරියට මතක නැහැ. ඒ කලින් අවුරුදු වල සාකච්ඡා කරද්දී එක් කතා කරමු. එකිනෙකී දර්පණ ප්‍රතිබිම්බ නොවන ත්‍රිමාණ සමායක තමයි පාරත්‍රිමාණ සමායක වෙන්නේ. හරි. 43. මොකක්ද කියන්නේ? CH3NH2 මෙතිල් ඇමීන් හා එහි ලවණය CH3NHCl ද්‍රාවණයේ ඝන සෙන්ටිමීටර් 100කට තනු කණිජ අම්ල බිඳු කිහිපයක් එකතු කළොත් ද්‍රාවණයේ pH එකේ සැලකියුත් තරමේ වෙනස් නොවේ. පළවෙනි ප්‍රකාශය කියන දෙවෙනි ප්‍රකාශය කියනවා CH3NH2 හා CH3NH3Cl වලින් සමාන ද්‍රාවණයක් ස්වරස ද්‍රාවණයක් ලෙස ක්‍රියා කරයි. හරි බලමු. මේ CH3NH2 කියන්නේ මොකද්ද? මෙතිල් ඇමීන්. මේ මෙතිල් ඇමීන් කියන්නේ මොකද්ද? දුබල භස්මයක්. මෙන්න මේ මෙතිල් ඇමීන් තවටියක් උඩින් ලියමු මේකනේ. මේක සිස් CH3NH2 කියන්නේ දුබල භස්මයක්. මේක ප්‍රබල අම්ලයක්. HCl කියන්නේ ප්‍රබල අම්ලයක්. දුබල භස්මයක ප්‍රබල අම්ලයක ක්‍රියා කරන මෙතන හැදෙන ලවණයක්. CH3NH3Cl. මෙන්න මේ ලවණය. මෙන්න මේ ලවණය කියන තමයි කියන්නේ. එතකොට අවසන් ද්‍රාවණය ඉතුරු වෙනවා කියනවා මෙයයි මෙයයි. ඒ කියන්නේ මෙයයි ඉවරලා. දුබල භස්මය හා ලවණය.
දුබල භස්මය අයලවනේ ඉතුරු වෙනවා. එතකොට කියන්නේ සැලකියුතු වෙනසක් වෙන්නේ නැහැ. ඔව් ඒක තමයි ස්වරක්ෂක කියන්නේ. දැන් අපේ රුධිරය ගත්තාම ස්වරක්ෂක ද්‍රාවණය. මොකද ස්වරක්ෂක කියන්නේ? ඒ කියන්නේ පිටතින් ප්‍රබල ආම්ලයකින් හරි භස්මයකින් හරි එහෙම එකතු කරාම බිඳු කිහිපයක් ඒ පද්ධතියේ pH එකේ සැලකියුතු වෙනස් වෙන්නේ නැහැ. කියන්නේ ඊට කුඩා පරාසයකින් නියතව තියා ගන්නවා. එහෙනම් ඒක ඉතා වැදගත් අපේ රුධිරයට එහෙම අපේ දේහ කෘත්‍ය වලට. හරි එන්න එක තමයි ස්වරක්ෂක කියන්නේ. එතකොට අපි දන්නවා දුබල ආම්ලය හා එහි ලවණයේ තියෙද්දි ස්වරක්ෂකයි. හෙන්ඩර්සන් දාන්නේ අන්න. ඊට පස්සේ දුබල භස්මය සහ එහි ලවණයේ තුල තියෙද්දි ස්වරක්ෂකයි. අන්න එහෙම තියෙනවා pH වල. එතකොට මේකේ මේ දෙක ඉතුරු වෙනවා. ඒ හින්දා ස්වරක්ෂකයි. ඒ ස්වරක්ෂක කියලා මේ ප්‍රබල අම්ලයයි ප්‍රබල භස්මයේ පිටින් අර විශාල ප්‍රමාණයක් දැම්මොත් කොහොමද වෙනස් වෙනවා? අර බිඳු කිහිපයක් දැම්මම වෙනස් වෙන්නේ නැහැ. හරි දුබල අම්ලයයි දුබල භස්මයේ එහි ලවණයේ තියෙනවා. එතකොට එහා පැත්තේ කියනවා CH3NH3Cl වලින් සමාන ද්‍රවණය ස්වරක්ෂක ද්‍රවණයක් වේ. ඔන්න ඒ ස්වරක්ෂක වෙන හින්දා තමයි ප්‍රබල අම්ලයකින්ද කන් බිඳු කිහිපයක් එකතු වෙනා වෙනස් වෙන්නේ නැත්තේ. pH එකේ සැලකියුතු වෙනසක් වෙන්නේ නැත්තේ. මේ හින්දා තමයි මේක වෙන්නේ ස්වරක්ෂක හින්දා තමයි ඒක වෙන්නේ අංශක 1 පහදලා දෙනවා. හරි මේ ටික මකන්නම් ඔයාලා වීඩියෝ එක ස්ටොප් කරලා ලියා ගන්න. ඊළඟ 44 මොකක්ද කියන්නේ? නිකල් 2+ copper 2+ zinc 2+ ජලීය ද්‍රාවණ වැඩිපුර ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් කියන ඇමෝනියම් තමයි සමග වෙන වශයෙන් පිරියම් කළ විට ස්ථිර අවක්ෂේප ලමානුදී. පළවෙනි ප්‍රකාශ. දෙවෙනි ප්‍රකාශ කියනවා නිකල් 2+ copper 2+ සහ zinc 2+ යන අයන තුන වෙන වෙනම වැඩිපුර ඇමෝනියා දැම්මාම ඇමින් සංකේත ලබා දෙනවා. ඔව්. මෙහෙම ඩී ගන්න තියෙන්නේ ස්කැන්ඩියම් ටයිටැනික් වැනේඩියම් හෝමියම් යකඩ මෙන්න මේ අන්තිම හතර දෙනා තමයි මෙයාලට වැඩිපුර ඇමෝනියා දැම්ම. නිකන් පොඩ්ඩක් ඇමෝනියා දැම්මොත් හයිඩ්‍රොක්සයිඩ් එක හදනවා. වැඩිපුර ඇමෝනියා දැම්මොත් ඇමින් සංකීර්ණ හදනවා. කොහොමද හදන්නේ? cobalt ammonia 6ක් එක cobalt 2+ හදනවා. මේක කහදඹුරු පාට නම් මෙතෙන්ට ඕනේ නැහැ. ඒක මතක තියෙන්න ඕනේ. 3+ ඊට පස්සේ නිකල් ammonia 6ක් එක හදනවා. copper zinc ammonia 4ක් එක සංගතංගය මේ වෙන විදිහට හදනවා. සංගතංගය 4යි. zinc මේ ටික තමයි හරි තියන්නේ. හරි එතකොට මෙයාලා වැඩිපුර ඇමෝනියත් එක්ක ඇමින් සංකේත හදනවා. මේ ඇමින් සංකේත කියන අවක්ෂේප නෙවෙයි. මෙයාලා පාට තියෙන ද්‍රාවණ. අන්න ඒ ද්‍රාවණ හින්දා තමයි ඇමින් සංකීර්ණ හදන හින්දා තමයි අවක්ෂේප වෙන්නේ නැත්තේ. දෙවෙනි ප්‍රකාශය කියන්නේ ඇමින් සංකීර්ණ හදනවා කියලානේ. අන්න ඒ හින්දා තමයි අවක්ෂේප ලබන්න දෙන්නේ අංශක 1. ඒ කියන්නේ දෙවෙනි ප්‍රකාශය මගින් පළවෙනි ප්‍රකාශය නිවැරදිව පහදලා දෙනවා. හරි 45 ඉලෙක්ට්‍රොෆිලික ප්‍රතිකාරක සමග බෙන්සීන් ක්‍රියා කර ලබා දෙන්නේ ආකලන ඵලන වූ ආදේශ ඵලය. එහපැත්ත කියනවා බෙන්සීන් සහ ඉලෙක්ට්‍රෝෆයිල් අතර ප්‍රතික්‍රියාව නිසා ඇතිවන කාබෝකැටයන් අතරමැදී එහි ධනාරෝපණ විස්ථානගත වීම නිසා ස්ථායී වේ. හරි. දැන් ඉලෙක්ට්‍රොෆිලික හරි බෙන්සීන් දක්වන ලාක්ෂණික ප්‍රතික්‍රියා විශේෂ මොකද්ද? ඉලෙක්ට්‍රොෆිලික ආදේශ. ඇයි ආකලන ප්‍රතික්‍රියා කරන්නේ නැත්තේ? එයා ලේසියෙන් කැමති. එයාගේ ස්ථායීතාව නැති කරන්න කැමති නැහැ. එතකොට එයා ඒින්ද ඉලෙක්ට්‍රොෆිලික ආදේශ ප්‍රතික්‍රියා කරන්නේ ලේසියට H එක ගලවලා ඒ වෙනුවට වෙන කෙනෙක් ගන්නවා. ඒ අන්තරවල එක පැහැදිලිව පේනවා. එතකොට ලක්ෂණ ප්‍රතික්‍රියාව විසින් ඉලෙක්ට්‍රොෆිලික ආදේශ. ආකලන ප්‍රතික්‍රියාවත් අතර අවස්ථා දෙකක පෙන්වන හැත් ඒත් ප්‍රබල තත්ත්වයට දෙන්න ඕන. නිකන් ආකලන ප්‍රතික්‍රියාව පෙන්වන්නේ ඉතා ප්‍රබල තත්ත්ව දෙන්න ඕන. අර රේනි නිකල් දාලා එහෙම සයික්ලෝහෙක්සින් එහෙම හදන්නේ. අන්න එහෙම හදන්නේ ප්‍රබල තත්ත්වයට. ඒ හින්දා බෙන්සින් ලබා දෙන්නේ ඉලෙක්ට්‍රොෆයිලත් එක්ක ආකලනව ආදේශ. ඒක හරි. එහා පැත්තේ කියනවා
බෙන්සීන් ඉලෙක්ට්‍රෝෆයිල් අතර ප්‍රතික්‍රියාවෙන් සෑදෙන කාබෝ කැටයන් අතරමැදී එහි ධන ආරෝපණ විස්ථාන ගත වීම නිසා ස්ථායී වේ. ඔව් යාන්ත්‍රණ වල දෙවෙනි පියවරෙන් පස්සේ මෙහෙම නේදනේ. අර NO2 ගමු. නයිට්‍රෝකරණ යාන්ත්‍රණේ H NO2 හොම හැදෙනවා. මෙතන එකයි මෙතන ප්ලස් වෙනවනේ. දැන් මේ ප්ලස් එකට තියෙන මේක මෙහෙට කැඩෙනවා. අහම කැඩි කැඩි යන්නේ. අන්න ඕක තමයි කියන්නේ. එහෙම ස්ථායි වෙනවා. හැබැයි එන්න ඒ ස්ථායි වෙන හින්දා නෙමෙයි ඒක වෙන්නේ. බෙන්සීන් කැමති නෑ. අර ආකල්නය දැන් මේ ස්ථායි මේක හරි. මේ දෙකම හරි. මේ ස්ථායි වෙනවා මෙහෙම. අතරමැද යදෙන කාබෝ කැටයනය ස්ථායි වෙනවා. කාබෝ කැටයන අතරමැද ස්ථායි වෙනවා. ධන ආරෝපණ විස්ථානගත වීම නිසා. හැබැයි ඒ හින්දා නෙමෙයි මේක පහදලා දෙන්නේ. ආංශයක දෙක මේකට හේතුව මොකද්ද? මේකට හේතුව ස්ථායීතාවය ආකලන ප්‍රතික්‍රියාවට දුවොත් මොකද වෙන්නේ? ආකලන ප්‍රතික්‍රියාවක් වුණොත් බෙන්සීන් වල ස්ථායීතාව නැති වෙනවා. ස්ථායීතාව නැති වෙලා ස්ථායීකරණ ශක්තිය නැති වෙනවා. එහෙම කියමුකෝ ස්ථායීතාව බිඳ වැටලා ඉලෙක්ට්‍රෝන වලාවේ එයා කැමති නැහැ ඉලෙක්ට්‍රෝන වලාවේ ස්ථායීතාව බිඳ වැටෙන්න. එතකොට බැරි වෙලා ආකලන ප්‍රතික්‍රියාවක් වුණොත් ඉලෙක්ට්‍රෝන වලාවේ ස්ථායීතාව බිඳ වැටලා මේ මොකද්ද මේ ස්ථායීකරණ ශක්තිය නිදහස් වෙනවා. අන්න එකට කැමති නැහැ බෙන්සීන්. ඒ හින්දා තමයි ආකලන කරන්නේ නැතුව ආදේශ කරන්නේ. එතකොට ආංශික දෙක හරි 46 සිල්වර් ප්ලස් සිල්වර් සහ එකේ අගය 0.8 වෝල්ට් copper 2 plus copper එකේ අගය 0.34 වෝල්ට් හරිද? ඍණ නෙවෙයි සෝරි ධන 0.34 වෝල්ට් හරි. දැන් මොකද්ද කියන්නේ? කොපෝසිට සිල්ව දක්වා ඉලෙක්ට්‍රෝන එක කියන්නේ හරි. මෙතන මෙහෙම දුන්නොත් ධන අගයන් දෙකක් දුන්නොත් දැන් විද්‍යුත් රසායනික ශ්‍රේණිය කියන්නේ මේ අගයන් නැතුව දුන්නොත් අපි විද්‍යුත් රසායනික ශ්‍රේණියෙන් ගන්නෙ. දැන් අගයන් දීලා තියෙනවනේ. එතකොට කොහොමද ගන්නෙ? ධන අගයන් දෙකක් දුන්නොත් ධන අගයේ වැඩි කෙනා කැතෝඩය, ධන අගයේ අඩු කෙනා ඇනෝඩය. ඍණ අගයන් දෙකක් දුන්නොත් ඍණ ගතිය වැඩි කෙනා ඇනෝඩය. ධන ගතිය සෝරි මේ ඍණ ගතිය අඩු කෙනා කැතෝඩය. ඍණයි ධනයි දුන්නොත් ඍණ ඇනෝඩය, ධන කැතෝඩය. එහෙමනේ විද්‍යුත් රසායනික කෝෂයක. එතකොට මේකේ ඇනෝඩය වෙන්නේ මෙයා කැතෝඩය. එතකොට ඉලෙක්ට්‍රෝන යන්නේ ඇනෝඩයෙන් ඉලෙක්ට්‍රෝන පිට කරන්නේ මොකද ඔක්සිකරණය වෙන්නේ එතනනේ. ඇනෝඩය නම් කැතෝඩයට. හරි. පළවෙනි ප්‍රකාශය හරි. දෙවෙනි ප්‍රකාශය කියනවා විද්‍යුත් රසායනික කෝෂයේ copper 2 plus copper කැතෝඩය. වැරදිනේ. එයා ඇනෝඩයනේ. මේ පැත්ත වැරදි. උත්තරේ 3. පළවෙනි ප්‍රකාශය සත්‍යයි, දෙවෙනි ප්‍රකාශය අසත්‍යයි. හරි. 47. මේ ටික දාගන්න. මේ ටික වැදගත් විනාඩියක් විතර දෙන්න. හරිනේ. වෙලා මදි වුණා නම් ස්ටොප් කරලා වීඩියෝ එක ලියා ගන්න. 47 යන්න. N2 වලට ඔක්සිකාරක ලෙස හැසිරෙන හැකියන හැබැයි දෙකන රත් කළ විට N2 ලිතියම් සමග ප්‍රතික්‍රියා කර ලැබෙන ආයනික ඵලයේ ජලය සමග ඇමෝනියා පිට කරමින් ප්‍රතික්‍රියා කරයි. හරි. බලමු. N2 රත් කරාම නෙවෙයි N2 වලට ඔක්සිකාරකයක් විදිහට හැසිරෙන්න බෑ කියලා කියන්නේ. හරි. අපි හිතමු හරිද වැරදිද කියලා. අපි දන්නේ හරි අපි බලමු. එතකොට මේකේ මේ බලමු. අපි උදාහරණයක් විදිහට මැග්නීසියම් ගමු. මැග්නීසියම් ධන N2 එදෙන්නේ මොනවද? Mg3 N2 තුලිත කරන්න මැග්නීසියම් 3ක් දැම්ම. හරි.
මෙතන N2 වල ඔක්සිකරණාංකය එකක නෙමෙයි අපි දෙකේම සලකමු. දෙකේම එකකත් බිඳුව දෙකේම කොහොමද බිඳුවනේ? හරි. එතකොට මෙතන මැග්නීසියම් ධන දෙවෙනි කණ්ඩායම ධන දෙකේව තුනක් ධන 6යි. ඒ 6 කැපෙන්න ඍණ 6යි. නයිට්‍රජන්. එකක නම් ඍණ 3යි. එතකොට බිඳුවේ ඉඳන් ඍණ 6ට ගිහිල්ලා. මොකද වෙලා තියෙන්නේ නයිට්‍රජන් N2? නයිට්‍රජන් ඔක්සිහරණය වෙලා. ඔක්සිහරණය වෙනවා කියන්නේ මොකද්ද? ඔක්සි කාරකය. ඔක්සිහරණය වෙන්නේ මොකද්ද? ඔක්සි කාරකය. ඔක්සිකරණය වෙන්නේ ඔක්සිහාරකය. එතකොට පළවෙනි ප්‍රකාශ කරන ඔක්සිකාරකයක් විදිහට හැසිරෙන්න බෑ කියලා. වැරදිනේ. මේ හැසිරලා තියෙන්නේ. දැන් ප්‍රකාශ කරනවා ලිතියම් එක්ක ප්‍රතික්‍රියා කරාම නයිට්‍රජන් එදෙන ඵලය Li3n නේ තුලිත කරන්න. ලිතියම් 3ක් දැම්මොත් N2 බැලන්ස් නැහැ. මේක 6ක් දාලා මේක 2ක් දානවා. හරිනේ. හරි. එතකොට මෙන්න මේ Li3n වලට ජලය දැම්මම ලිතියම් හයිඩ්‍රොක්සයිඩුයි ඇමෝනියා පිට වෙනවා. හරිද? එතකොට අපි දන්නවනේ ඕනෑම නයිට්‍රයිඩ් එකකට ජලය දැම්මොත් මොකද වෙන්නේ? ලෝකේ කොහේ හරි තියෙන නයිට්‍රයිඩ් ජලය දැම්මොත් අනිවාර්යෙන් ඇමෝනියා පිට වෙනවා. එතකොට දෙවෙනි ප්‍රකාශය හරි පළවෙනි එක වැරදි. ආන්සර් එක 4. හරි. ඔක්සිකාරකය හරි. ඊළඟ 48 මෙන්න මේක හොඳ ප්‍රශ්නයක්. මොකද්ද කියන්නේ? සංතෘප්ත ලෙඩ් ඔක්සලේට් ද්‍රාවණයකට තනු HNO2 එකතු කළාම ලෙඩ් ඔක්සලේට් සොලිඩ් වල ද්‍රාවිතව වැඩි වෙනවා. එහා පැත්තේ කියනවා ලෙඩ් ඔක්සලේට් සොලිඩ් ඒ සමතුලිතතාවය ඇති ඔක්සලේට් හා ඔක්සලික් අම්ලයේ සංයුග්මක භස්ම ලෙස සැලකන්න පුළුවන් කියලා. හරි. බලමු. ලෙඩ් ඔක්සලේට් මුලින්ම ද්‍රාවිත සමීකරණ ලියමු. සමතුලිතයක් කොහොමද හැදෙන්නේ? lead 2 අනිත් එක 2 aquid. හරි. දැන් බලමු මොකද වෙන්නේ කියලා. ඕකනේ සමතුලිතය. හරි. මෙන්න මේ ඔක්සලේට් මොකද වෙන්නේ? මේ ඔක්සලේට් ජලයත් එක්ක ක්‍රියා කරලා මොකද හැදෙන්නේ? HC2 ජලයෙන් H එකක් ගන්න ඔක්සලේට් මයිනස් ධන OH මයිනස් එතකොට ඊට පස්සේ මේක HC2O4 මයිනස් තවදුරටත් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා ජලයෙන් H+ එකක් අරන් C2 ඔක්සලික් අම්ලය හැදෙනවා. හරි. මෙන්න මේක තමයි වෙන්නේ. එතකොට මේ පැත්තේ ලියමු අපි ඔක්සලික් අම්ල විඝටන වෙන්නේ කොහොමද කියලා. ඒක වෙනම ලියමු. දැන් මෙතන මොකද්ද කරන්නේ? ඔක්සලික් අම්ල කියන්නේ මොකද්ද? දුබල අම්ලයක්. පියවර දෙකකින් විඝටනය වෙන්නේ. ඒකත් ලියමුද මෙතන ඉස්සලා මේක බලෙමුනේ. පළවෙනි ප්‍රකාශය හරි. දැන් ද්‍රාවණයේ අපි තනුක අම්ලයක් දානවා කියන්නේ H+ සාන්ද්‍රණය කියන්නේ හයිඩ්‍රෝනියම් සාන්ද්‍රණය මොකද වෙන්නේ? හයිඩ්‍රෝනියම් සාන්ද්‍රණය වැඩි වෙනවා. හයිඩ්‍රෝනියම් සාන්ද්‍රණය වැඩි වෙද්දී OH සාන්ද්‍රණය මොකද වෙන්නේ? අඩු වෙනවා. OH සාන්ද්‍රණය අඩු වෙනවා කියන්නේ OH සාන්ද්‍රණය අඩු වෙනවා. එතකොට OH සාන්ද්‍රණය අඩු වෙනවා කියන්නේ ලේජට් ලිමූල් ධර්මයට අනුව OH සාන්ද්‍රණය අඩුවීම බලක්වා ගන්න. හිතන්නකො වැඩිවීම කියන හරිය නෑ. මොකද මේ අඩුවීම බලක්වා ගන්න ඒ මට්ටමටම වැඩි වෙන්නේ නෑ. අන්න ඒ හින්දා අඩුවීම බලක්වා ගැනීමට හිතන්නකො දැනට වැඩිවීමට කියලා. වැඩිවීමට සමතුලිතය කොහොමද යන්නේ? මෙහෙට ගමන් කරනවා. මේ සමතුලිතය මෙහෙට යනවා. එතකොට මේ සමතුලිතය මෙහෙට යනවා, මේ සමතුලිතයත් මෙහෙට යනවා. එතකොට ඔක්සලේට් ප්‍රමාණය මොකද වෙන්නේ? අඩු වෙනවා. ඔක්සලේට් ප්‍රමාණය අඩු වෙනින්ද
මෙන්න මේ එක සමතුලිතය කියලා ඔක්සලේට් අඩු වෙනවා. එතකොට ඔක්සලේට් ප්‍රමාණය වැඩි කරගන්න මේ සමතුලිතය මෙහෙට යනවා. ඒ කියන්නේ ලෙඩ් ඔක්සලේට් ටික ටික දිය වෙනවා. ඒ ලීචැට්ලි මුල්දරපට අනුව තමයි උත්පාදන්නේ. තේරුණානේ? මේ OH- සාන්ද්‍රණය හයිඩ්‍රෝනියම් සාන්ද්‍රණය වැඩි වෙද්දී OH- සාන්ද්‍රණය අඩු වෙනවා. OH- සාන්ද්‍රණය අඩු වෙද්දී මේ සමතුලිතය මෙහෙට යනවා. ලීචැට්ලි මුල්දරපට අනුව. එතකොට ඔක්සලේට් ප්‍රමාණය අඩු වෙනවා. ඔක්සලේට් ප්‍රමාණය අඩු වෙද්දී මේ සමතුලිතය මෙහෙට යනවා. එතකොට ලෙඩ් ඔක්සලේට් ටික ටික දිය වෙනවා. ඒ කියන්නේ තනු කම්ලයක් දැම්මොත් මෙන්න මේ ලෙඩ් ඔක්සලේට් සංයෝගයේ ඝනය ටික ටික දිය වෙනවා. හරි. පළවෙනි ප්‍රකාශය හරි. දෙවෙනි එක කියනවා ඔක්සලේට් හා ඔක්සලික් අම්ලය හා ඔක්සලේට් අයන යනු සංයුග්මක භස්මය. හරි. මම කියලා දෙන්නම්. මේ ප්‍රකාශය නෙමෙයි හරි කිව්වේ. හරි මේ මම කියලා දෙන්නම් මේ මොකද්ද මේ සංයුග්මක අම්ලයක් භස්මයක් හොයාගන්න ක්‍රමයක්. කිටි ක්‍රමයක්. කිසියම් ප්‍රභේදයක සංයුග්මක ඒ කියන්නේ කිසියම් ප්‍රභේදයක් ඔයාලට දීලා මේකේ සංයුග්මක අම්ලය හොයන්න කියලා. මම මොකද කරන්නේ? H+ එකක් ඒකට එකතු කරනවා. කිසියම් ප්‍රභේදයක් දීලා ඒකේ සංයුග්මක භස්මය යනවා. එතකොට ඔයා කරන්නේ H+ එකක් අයින් කරනවා. එතකොට මෙහෙම හිතමු ඔක්සලේට් වල සංයුග්මක අම්ලය යනවා යකින්. එතකොට මොකද්ද? H එකක් එකතු කරන්න. H එතකොට ආරෝපණ එකක් අඩු වෙනවා මයිනස්. මෙන්න සංයුග්ම අම්ලය. මේ ඔක්සලේට් වල සංයුග්මක භස්මය වලින් අහනවා. එතකොට ඔක්සලේට් වල නේ සෝරි මේ හයිඩ්‍රජන් ඔක්සලේට් මේක H එකයි තියෙන්නේ. මේ Hc2O4- වල සංයුග්මක භස්මය අහනවා. එතකොට මේකෙන් H+ එක අයින් කරාම මේක තමයි සංයුග්මක භස්මය. ඒ කියන්නේ හොඳට මතක තියාගන්න සංයුග්මක අම්ලයකුයි සංයුග්මක භස්මයකුයි අතර තියෙන්නේ H+ එකක වෙනසක්. ඒ කියන්නේ මෙයාගේ සංයුග්මක භස්මය මෙයාගේ සංයුග්මක අම්ලය මෙයා. ඒ කියන්නේ H+ එකයි වෙනස තියෙන්නේ. ඒකට මේ උත්තරේ කියන්නේ මොකද්ද? උත්තරේ කියන්නේ H2 නේ ඔක්සලික් අම්ලය කියන වැරදිනේ. මේ වචන මත තියෙන ඔක්සලේට් අයනය හයිඩ්‍රජන් ඔක්සලේට්. මේක C2O5 කියන්නේ ඔක්සලික් අම්ලය. හරි. මේක ඔක්සලික් අම්ලය විඝටනය වෙන එකෙන් ගන්න පුළුවන්. මම කියන්නේ මෙතන ලේසි ක්‍රමයක්. මොකද මෙතන ඒ විඝටනය ලියලා ගත්තොත් පොඩි වෙලාවක් යනවනේ. ඒ හින්දා කිසියම් ප්‍රභේදයක සංයුග්මක අම්ලය භස්මය හොයාගන්නේ ඒ දීලා තියෙන ප්‍රභේදයට H+ එක එකතු කරලා එයාගේ සංයුග්මක අම්ලය ගන්න පුළුවන්. ඒකෙන් H+ එක අඩු කරලා එයාගේ සංයුග්මක භස්මය ගන්න පුළුවන්. ඒ ප්‍රභේදයෙන් කිසියම් ප්‍රභේදයක් වලට දීලා තියෙනවා. ඒ ප්‍රභේදයට H+ එක එකතු කරලා එයාගේ සංයුග්මක අම්ලය ගන්නවා. අයිතිවට කිසියම් ප්‍රභේදයක් දීලා තිනවා. එයාගේ සංයුග්මක භස්මය ගන්න කියලා තිනවා. එතකොට H+ එක අයින් කරලා ගන්න. එතකොට මේ දෙවෙනි ප්‍රකාශය වැරදි. එයා කියලා තියෙන එතන ඔක්සලික් අම්ලය ගැන. එතකොට ඒ නම් තුන මේක තියනවාද? වඩා සුදුසුයි ඒ නම් තුන ලියා ගන්න. මේක ඔක්සලේට්, මේක හයිඩ්‍රජන් ඔක්සලේට්, මේක ඔක්සලික් අම්ලය H2C2O5 කියන්නේ. මෙන්න මේ දෙන්න තමයි සංයුග්මක අම්ල භස්ම වෙන්නේ. හරි. ඒක නම් මාර වැදගත් ගණක්. මෙන්න මේක වැදගත් කියන්නේ දන්නවද? දැන් මෙන්න මේක මේ විදිහට මහලා තිබ්බ හැබැයි ලෙඩ් නෙවෙයි. මොකද්ද? බේරියම් ඔක්සලේට් කියලා කලින් ගානක්. ඒක සාකච්ඡා කරද්දි මම කියන්නම් කලින් අවුරුදු වල සාකච්ඡා කරද්දි. එතකොට මේ ප්‍රශ්න දෙකම මෙහෙම මහලා තිබ්බා. හැබැයි අහලා තිබ්බේ බේරියම් ඔක්සලේට්. ඒකට තනු කම්ලයක් දැම්මම වැඩි වෙනවද අඩු වෙනවද කියලා එහෙම අහලා තිබ්බේ. එතකොට ඒක කරලා ගියා නම් මේක දෙක පුවම උත්තරේ ගන්න පුළුවන්. ආන්සර් එක 3. හරි. 49. ඒ කියන්නේ පළවෙනි එක හරි දෙවෙනි එක වැරදි. ආන්සර් එක 3. 49. වීඩියෝ එක ස්ටොප් කරලා ලියා ගන්න. මොකක්ද කියන්නේ? ධාරා උෂ්ණකය තුළ කෝක් හා ඔටුව අතර ප්‍රතික්‍රියාවෙන් සෑදෙන CO ප්‍රමාණය උෂ්ණත්වය වැඩි වීමත් එක්ක වැඩි වේ. එහා පැත්තේ කියනවා කෝක් සමග ඔටුවකින් CO නිපදවන ප්‍රතික්‍රියාවට ධන N2 වෙනසක් ඇත. හරි. බලමු. මොකක්ද කියන්නේ? ධාරා උෂ්ණකය මම මෙහෙම අදින්නම් ඈ. එතකොට මේ මෙතන තමයි ප්‍රතික්‍රියාව වෙන්නේ. ඉහළ. ඒ කියන්නේ ධාරා උෂ්ණකය ඉහළ. ඒ කියන්නේ පහළ උෂ්ණත්වයේදී C මුලින්ම C ධන O2 CO2 හැදෙනවා. ඊට පස්සේ CO2 එක ගෑස් එක C එකතු වෙලා ඒ කියන්නේ කෝක් එකතු වෙලා
මේක ප්‍රත්‍යවර්ත ප්‍රතික්‍රියාව. දෙකක් CO හැදෙනවා. කාබන් මොනොක්සයිඩ් හැදෙනවා. මෙන්න මේක තාප අවශෝෂකයි. මේ ඉදිරි ප්‍රතික්‍රියාව තාප අවශෝෂකයි. හරි. එතකොට කියන්නේ මේ ප්‍රතික්‍රියාව එන්ට්‍රොපි වෙනස කොහොමද? මෙතන වායු අණු 1යි මේ පැත්තේ වායු අණු 2යි. දෙකෙන් එකක් අඩු කරාම ධන නියන්නේ. හරි. එතකොට ඩෙල්ටා S මොකද්ද? ධන. ඩෙල්ටා H ධන ඩෙල්ටා S ධන. ඩෙල්ටා G සමානයි ඩෙල්ටා H ඍණ T ඩෙල්ටා S. ඩෙල්ටා H ධන ඩෙල්ටා S ධන. එතකොට ධනයි ඍණයි ධන මෙතන ඍණයි ධනයි ගුණාම ඍණනේ. එතකොට මේක මේ මොකද්ද මේ වැඩිපුර සංසිද්ධ වෙන්නේ කියන්නේ මේ වෙන්නේ මොකේද? වැඩි උෂ්ණත්වය ඉහළ උෂ්ණත්වය තමයි සංසිද්ධ වෙන්නේ. එතකොට උෂ්ණත්වය වැඩි කරාම හැදෙන ඵල ප්‍රමාණය ප්‍රතික්‍රියාව සංසිද්ධා වැඩි වෙනවා කියන්නේ හැදෙන ඵල ප්‍රමාණය මෙතන වැඩි වෙනවා කියලා ගන්න පුළුවන්. එතකොට පළවෙනි ප්‍රකාශය කියනවා හරි. උෂ්ණත්වය වැඩි කරද්දී ලැබෙන කාබන් මොනොක්සයිඩ් ප්‍රමාණය වැඩි වෙනවා කියලානේ. දෙවෙනි ප්‍රකාශය කියනවා ඩෙල්ටා S ධන. එකත් හරි. උත්තරෙත් එක කියලා ගන්න පුළුවන්. මොකද ඩෙල්ටා S ධන වෙන හින්දා තමයි මේක වෙන්නේ. මේක ධන ඒකත් හරි. ඒක හරින එකත් කියන්න ඕනේ. ඒක අවුලක් නැහැ. මේක ධන වෙන හින්දා තමයි එහෙම වෙන්නේ. අන්න ඕක වැදගත්. 50. එතකොට උත්තරේ 50 කියන්නේ මොකද්ද? තාප ස්ථාපන බහුවේග රත් කිරීම මගින් මුදු කළ නොහැක. එහා පැත්තේ කියන තාප ස්ථානක බහුවේග වලට ත්‍රිමාන දැලිසක් ලෙස සැකසුන අණුක ව්‍යුහයක් ඇත. හරි. තාප ස්ථාපන බහුවේග කියන්නේ මොකද්ද? එකවරක් හැඩ ගැන්නුවාම ආය රත් කරලා නැවත මුදු කරන්න බෑ කියන එක. ඒක හරි පළවෙනි ප්‍රකාශයෙන්ම. තාප ස්ථාපන බහුවේග අපිට තියෙන්නේ ප්‍රධාන වශයෙන් බේක් ලයිට්. එහෙම නැත්නම් ෆීනෝල් ෆෝමැල්ඩිහයිඩ්. ෆීනෝල් ෆෝමැල්ඩිහයිඩ් එක තියෙන්නේ. අනිත් එක යූරියා ෆෝමැල්ඩිහයිඩ්. ඒක නම් දැන් සිලබස් එකේ නෑ. ඒකට ප්‍රධාන වශයෙන් බේක් ලයිට් ගැන තමයි කතා කරන්නේ. එතකොට මෙන්න මේ තාප ස්ථාපන බහුවේග වලට ත්‍රිමාන දැලිසක් සැකසුණු අණුක ව්‍යුහයක් තියෙනවා. ඒක ෆෝමැල්ඩිහයිඩ් අණුවේ ව්‍යුහය. ෆෝමැල්ඩිහයිඩ් නේ බේක් ලයිට් හැදලා තියෙන්නේ. ෆීනෝලුයි ෆෝමැල්ඩිහයිඩ් එකතු වෙලා. ෆීනෝල් ෆෝමැල්ඩිහයිඩ් කියන්නේ බේක් ලයිට් වලට. එතකොට ඒක හැදෙන විදියෙන් ඒක ත්‍රිමාන අණුක මේ ත්‍රිමාන දැලිසක් ලෙස සැකසුණු අණුක ව්‍යුහයක් තියෙනවා කියලා ගන්න පුළුවන්. එතකොට හැබැයි ඒ හින්දාද මෙහෙම වෙන්නේ? නෑ. ඒකේ හින්දා නෙවෙයි. සෝරි එක නෙවෙයි දෙක. පහදලා දෙන්නේ නෑ. ඒ කියන්නේ ත්‍රිමාන ලෙස සැකසුණු අණුක ව්‍යුහයක් තියෙන හින්දා නෙවෙයි මේ තාප ස්ථාපන මේ රත් කරද්දී මේ රත් කරාම නැවත මුදු කරන්න මේ රත් කරලා නැවත මුදු කරන්න බැරි. ඒ තාප ස්ථාපන එකක් වෙන හින්දා. එතකොට ත්‍රිමාන අණුක ව්‍යුහයක් තියෙන එක ඒක ලක්ෂණයක්. හැබැයි පහදලා දෙන්නේ නෑ. අංක දෙකම හරි. හරි. ඔන්නෝම තමයි සාකච්ඡාව මෙතනින් ඉවර වෙන්නේ. 2023 සාකච්ඡාව ඊළඟට දාන්නම් මේ channel එකට. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ ටිකේ comment section එකේ දාන්න. හරි. හැමෝටම good luck.